ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා මගේ channel එකට. මේ වීඩියෝ එක ෆයිටර් මාල් බ්‍රීඩින් එකෙන් පස්සේ සිද්ධ වුණු මම දැම්ම ෂෝට් ටේල් ෆීමේල් බ්‍රීඩ් එකට ආපෝසෙල. තියා ආපෝසෙල පැටව දාලා තියෙනවා. අපි යන් ඒ ගැන කතා කරන්නේ ඉක්මනින්ම වීඩියෝ එකට. මුලින්ම කියනවා නම් මේ ෂෝට් ටේල් අපිට බ්‍රීඩ් කරන්න හරි ලේසි. වල වෙනස් පැටව. මේ පාරේ තාමත් චලනමානයක් පැටව නේ පොඩ්ඩයි. පොඩ්ඩයි ඉන්නේ. කොහොමද බ්‍රීඩ් කරන්න කියලා බලන්න. එතන මේ පාර මෙයාක ලොකු බඩ ගෙඩියක් තිබ්බේ නැහැ. අපිට පුළුවන් මේ වගේ පොඩි අයිස්ක්‍රීම් කප් එකක් අරගෙන අපි මේකට හයිඩ්‍රිලා වගේ දේවල් එකතු කරනවා. ඉතින් මේ වගේ එකතු කරලා තියෙන රොත්තක් ඊට පස්සේ මේකට ෆීමේල් එඩ් කරගන්නවා. ෆීමේල් බලන්න පුළුවන් ෂෝට් ටේල් එකේ අර පිටවසින් කූර වගේ ඇවිල්ලා තියෙන මේල්ගේ කූරක් නැත්තේ නිකන් අර ප්ලේටි වගේ ඉන්නේ ෂෝට් එක. මම බෝ කරලා තියෙන නියොන් ෂෝට් ටේල් එක. ෆීමේල් වින්දර ටැංක් එකට දානවා. මේ අයිස්ක්‍රීම් කප් එකට දානවා. දාලා දවස් දෙකකින් උඩරිම බලන්න. ඔයාලට ඇත්තටම කාලා තියෙන පුළුවන්. මේක මගේ එක දවසින් දාලා තිබ්බා. පැටව ගොඩක් හලනවා. ඒතකොට මෙයාගේ පැටව බලා ගන්න පුළුවන්. පිටතර කිසි වර්ධනයක් නැහැ. හරි ලේසි. ඊට පස්සේ හයිඩ්‍රේට් එක මේ ගසලා ගන්න නැත්නම් එයා ගැල්ලේ ඉන්න පැටව. මේකෙම හිටිනවා. ඉතින් ඉක්මනට මේ පැටව ටික රිලීස් කරනවා. මගේ පැටව ඉන්න ටැංකියට. මුලින්ම මේ ටැංකිය ගැන පොඩ්ඩක් කියන්න. හරිනවා. මේක ඉන්නවා මගේ පැටව. ඒ ෂෝට් ටේල්මයි. පේනවාද ඒකේ හින්න ලොකු ප්‍රමාණයක් ඉන්නවා. පේනවා ඇති. පේන්නේ. ගොඩක් ඉන්නවා. දැන් ඉන්න මේකට තමයි රිලීස් කරන්නේ. හයිඩ්‍රිලා ටික සුපුරුදු පරිදි අපේ ටැංකියටම තමයි යන්නේ හයිඩ්‍රිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට මම මේ ටික ගසලා ගන්නවා. අරගෙන ඉඳල් කැලක් පොඩ්ඩක් තියාගත්තා. ඒ වගේම අපේ ෆීමේල් ඉන්නවා මේකේ පේනවා ඇති. යන්නේ සෙට් එක. එයාව දාගන්නවා මගේ මේ ටැංක් එකට. ඒ කියන්නේ අපේ ෂෝට් ටේල් බේඩි මොලි ඉන්න ටැංක් එකකට. මේ අතරම කියනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කවුරුත් අමතක කරන්න එපා. දාගත්තා. ඊළඟට අපි පැටවුන්ගේ ජල මට්ටම පොඩ්ඩක් අඩු කරනවා. පැටව යන්නේ නැති වෙන්න. යන්නේ මම බලන් ඉන්නේ. ගස්නා යන පොඩි. දැන් වල වෙනදි පැටව ටික. මේ පාර ලොකු ප්‍රමාණයක් නෑ. සේල් දාන්න බැරි වෙන සීන් එකක් තියෙන එකයි හරි දුවයි. නෑ බැරිත් නැති. මේ විදියට රිලීස් වෙනවා අපේ ටැංක් එකට අලුත් ළමයි ටික. ඒසොකන් වෙනදී ඒගොල්ලෝ සහ ලොකු සෙට් එකක් ඉන්නවා. ගයිස් දැන් තමයි මට පේන්නේ ලොකුයන් පොඩි ලොකු වෙලා නැද්ද මන්ද පොඩ්ඩක්. අද ඉපදුණු පැටව ටික දානකොට නෑ චුට්ටක් ලොකුයි. කල් යනවා මේගොල්ලෝ ලොකු. හරි. ඔක තමයි ඉතින් අද පොඩි වීඩියෝ එක හයිඩ්‍රිලා ටික ටැංක් එකට දාගෙන මම අවසානයේට හයිඩ්‍රිලා ගයිස් හක්කටලා අවුලක් නෑ. ගප්පි ටැංකියේ ගප්පි බේසුම් තියෙනවා ඔන්න. ඒගොල්ලෝ සුන්සෙප් එකම දාමු. සුන්සෙප් එක කවුරු ළඟද මැරුන්නේ. අයි සතුරේ ඉන්න කට්ටිය ඉන්නවලි. පාම් බඩිල්ල ඉන්නවා. යාර ටැංකිය ළඟදී ගහනවා. ඒ වගේම යක්ෂ පැටිය ඉන්නවා වෙනදී. යකාකම් බෑර උදේට යකෙක් නෙමෙයි. මඩගින්නක් ආවම තමයි එන්නේ නැහැ. මඩගින්නක් ආවම තමයි යකා එන්නේ. පැටවුත් ඉන්නවා. ඉතින් ඔයාලම යනවා සුබ දවසක්. ආපු දවසේ සුබේ වීඩියෝ එක හදමු. එතකම් මගේ channel එක subscribe කරන්න. කවුරුත් අමතක කරන්න එපා.